මෙච්චර විතර ගොඩක් අපි දැකලා තියෙනවා නේ සම්පත් අය. හරි එනම් පොඩියක් අහමුද? අනේ බම් මේ සනස සමිතියද? රයිට් ජයවා. හරි එහෙනම් හරි ඔන්න එහෙනම් ගෑල්ලවන්ගේ පැත්තෙන් හරි අයියේ හරි පොඩ ඉන්න. හරි. ගෑල්ලවන්ගේ පැත්තෙන් පිරිමිලවන්ගේ පැත්තට බිත්තරේ දාන්න. රයිට් ඔන්න දාන්න බිත්තරේ. හෝ මේ කොල්ලෝ ටික ඉන්න. හරි දෙකයි අයි හරි මම වැඩේ කරන්නම්. හරි. රයිට් හරිද? ඔක්කොම බිත්තර ටික කොල්ලන්ගේ පැත්තේද? රයිට් ඔමින්න අර අපි තරඟ ඉවත් වෙච්ච කට්ටිය අයින් කරගමු නේද අයියේ ටක් ගාලා අයින් වෙන්න කියන්නේ. රයිට් අය සුජා අපි අඩියක් පස්සට යන්න කියන්න ඕනේ නැද්ද මේගොල්ලන්ට? කියන්න ඕනේ නැද්ද? රයිට් එන අඩියක් පස්සට යන්න කියන්නේ. ඉතල දානවාද? රයිට් අයියේ මෙතන කෙලවරේම එක්කෙනාගේ ඉඳන් පස්සට යවන්න ඕනේ නේද? රයිට් අයියේ ඉන්න විනාඩියක් ඉන්නවා කියන්න. හරි. පැති මාරු කරන්න මේ කෙලවරක් කියලා එහා කෙලවරට දාන්න ඕනේ මෙහෙම හරි සුජා හරිද ඔය පැත්තේ? මෙයා අතෙන්ට දාන්න ඕන අර අතෙන්ට දාන්න ඕන මාරු කරලා තියන්න. ඒක මචං ටින් ටින් ගාලා වැටි කපල් ගන්න. අර කෙලවරේ හරිද? මේ පැත්තේ කෙලවර හරිද බලන්න. හරිනේ? හරි. එහෙනම් 1යි 2යි 3යි. අරේ අම්මේ. වැටුණා බිදුන්නා. කර අරේ රයිට් ඔව් අපි ජය පස්සේ සමරමු මේ අනේ මේ පොඩි දෙයක් කියන්නම් ඔය පිටිපස්සේ ඉන්න කට්ටිය චුට්ටක් ඉඩ දෙමු නැත්තම් කට්ටියගේ ඕගොල්ලන්ගේ ඇඟේත් වදී හරි පොඩයි රේග කලබලෙන්න එපා හදිස්සියෙන් බෑ හදිස්සියෙන් බෑ අයි කට්ටිය සමරමු කලබලෙන්න එපා. හරි අපි ගෑල් ළමයි අඩියක් පස්සට යමුද? අඩියක්වත් පස්සට යන්නේ නැද්ද? ආය මොනවද? ගම්මට. රයිට් අඩියක් පස්සට යමු. ඔන්න අරහින් අඩියක් ඉස්සරහට ඇවිල්ලා කිව්වම්. චුට්ටක් පස්සට යන්න. ඔව්. කවුද අපේ මේ කෙලවරේම ඉන්න මල්ලිකා ශානුක? ශානු? ඔව් ওই පැත්තෙන් පොඩ්ඩක් පස්සට ගන්නවට අතර. චුට්ටක් පස්සට ගන්න. ඒ නංගි. හරි නේද? ගෑල් ළමයින්ගේ අතේ නේද විතරේ? අරේ මම අපි ඔය පිටිපස්සේ බලන් ඉන්න යාළුවෝ ටික පොඩ්ඩක් අඩියක් පස්සට ගිහලා පොඩි සපෝට් එකක් දෙමු. පස්සට. අර අන්නේට. රයිට් හරි. හරි. එකයි. අය හරි නේද? බැක්සි අය හරි නේද? හරිනේ? එකයි, දෙකයි, තුනයි. නියමයි. ආ නෑ බිදුන්න. ඔය එහෙම දාන එක chance එක. ඔව් එහෙම හොඳයි. දැන් ආදිසි. හරි නේද? දැන් කට්ටිය අඩු වුණා නේද? මැක්සියා තාඩියක් පස්සට යන්න ඕනද මේගොල්ලෝ? තාඩියක් පස්ස ගෑල්ලවන්ගේ පැත්තේ යමු නේ. රයිට් ඔන්න ඩක් ගාලා. හරිද මැක්සියා ලෑස්තිද? අපේ කොල්ලොන්ගේ අතේ නේද විතරේ? ඔව්. ඒක ඔව් ඉතින් 1යි 2යි 3යි කියද්දිම දාන්න ඔව් කියන්නේ ඩක් ගාලා. ඔව් අනේ මේ පොඩ්ඩක් එහෙම කරන්න එපා. ඉතින් හැමදේම කියන්න බෑ. හැමදේම නීති නෙමෙයි. හැමදේම අර ඔයගොල්ලෝ අරන් එන එක. හරිද? විතර. හරි. මැක්සියා චුට්ටක් උතරින්. හරි. 1යි 2යි 3යි. දාන්න. අරේ 1යි 2යි 3යි වඩු හරි. ඒ අර විතර නම් කුඩු වෙන්න තුන්වෙනි පාරට අපි වටනවා. අර තොප්පිය දාන අක්කගේ. තුන් පාරක් විතර වටේ. ඒත් කුඩු වෙන්නේ නැහැ. සමහර ඒවා බම්පේ විද්දානවා. හරි. ඒ දාපු හැම පාරම පැත්තෙන් අපි තාඩියක් පස්සට යමු. රයිට්. අනේ වන්දන්නේ. ඒක තුන් පාරක් විතර. චුට්ටක් පස්සට යමු. අපේ කොල්ලොත් ඉස්සරහට එන්න එපා. ඔයගොල්ලෝ හොඳයි. හරි. චානු හරිද? චානු මල්ලි ඔය පැත්ත හරිනේ වැඩියෝ. හරි. මැක්සියා ඔය පැත්ත හරි නේද? හරිනේ. කමල් අයියා ඔය පැත්ත හරි නැද්ද? නිකන් මට එන්න. හරිද කමල් අයියා? හරිනේ? හරි. ඔව් හරි එන්න.
සුජි ලනුව මෙතනින් අදින්න වෙන්නේ. ඔය ඔතනින් එහාට අපිට යන්න බෑනේ. එහෙනම් ලනුව මේ පැත්තෙන් අදින්න වෙන්නේ. නෑ අර අතනින් එහාට යන්න බෑනේ. එහෙනම් ලනුව මේ පැත්තෙන් අදින්න වෙන්නේ. රයිට් ඕකේ. ඒ පැත්තේ තොට්ට. රයිට් හරි අවුලන්නේ අපි පොඩක් කට්ටිය අඩු වෙනකන් එමු දෙපාරක් හරි එමු දාලා මොකක් හරි මැච් එකක් ගමු. දැක්කේ නෑ. තාටි දෙකක් විතර මේ පැත්තෙන් පුලන්. හරිනේ සුජා ලෑස්ති නේ වැඩේ. කොහෙද විතර දැන්? විතර කොහෙද? විතර කොහෙද?